වසරක් ගෙවිලා වසරක් ලබන වෙලාවේ අපේ ජීවිතයේ ආකල්ප වෙනස් කරගෙන රටක් ජාතියක් හැටියට සිතමින් හැම කෙනෙක්ම තමන්ගේ අරමුණු අදිෂ්ඨානයන් කරා යන්නට අදිෂ්ඨාන කරගන්න හොඳ දවසක් තමයි මේ නව වසර. නව වසරේදී අපිට බොහෝ දේවල් හිතන්නට, අලුත් විදියට හිතන්න, වෙනස් විදියට හිතන්න, වසර ගාණක් ඈත ඉඳලා වර්තමානයේ දිහා බලන්නට තාක්ෂණික ලෝකයේ ගෝලීකරණයත් එක්ක මිනිසුන්ගේ AI එක හරහා මිනිසුන්ගේ මනස වෙනස් වෙලා යන ලෝකයක වෙනස් ඉක්මනට තාක්ෂණෙත් එක්ක නව නිපියුන් නව නිස්පාදනත් එක්ක ඔබේ මනස සටන් කරන මොහොතකයි ඔබ අද ජීවත් වෙන්නේ. තමන් ගාව තිබුණු බොහෝ දේ නැති වෙලත් මිනිස්සු නැගිට්ටා. තමන් ගාව තිබුණු බොහෝ දේ නැති වෙච්ච වෙලාවේ ඒවා දරාගෙන නැගිටින්න පුළුවන්කම ලැබීම මිනිසුන්ගේ වීරත්වය තුලින් ඒක දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ඔබේ වීරත්වයට පණ පොවන්න, ඔබේ ජීවිතයට පණ පොවපු මේ අවස්ථාවක් හැටියට සලකගෙන මේ නව වසරේ ඔබට ලැබුණු මේ හැම අභියෝගයක්ම ජය අරගෙන ඉදිරි ගමනට යන්නට අදිෂ්ඨාන කරගන්නට හොඳ අදහසක්, හොඳ අදිෂ්ඨානයක් කරන්නට පුළුවන් වසරක් බවට මේ වසර පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා